ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ basic cricket lessons පාඩමේ පළවෙනි පාඩම කොහොමද slip note එකක් දාලා දඟලක් ගොතා ගන්න කියලා. ඉතින් මේ slip note එක දාගන්න ක්‍රමවිධි කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ විදි සියල්ලම මම ඔයාලට කියලා දෙන්නම්. එතනින් ඔයාලට පහසු ක්‍රමයක් තෝරගන්න. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් අපිට කටුව පාවිච්චි කරන්නේ නැතුව අතින් කොහොමද ස්ලිප් නොට් එකක් දාගන්නේ කියලා. මේ තියෙන්නේ නූල් බෝලේ අගහිස. මේ තියෙන්නේ නූල් බෝලයට සම්බන්ධ නූල. ඉතින් ඔයාලා මේ නූල් බෝලේ අගහිස මේ විදිහට රවුමක් හිටින ආකාරයට නූල් බෝලයට සම්බන්ධ නූල උඩින් තියාගන්න. මෙන්න මේ විදිහට. ඉන් පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ සම්බන්ධ වෙන තැනින් අල්ලගන්න. අල්ලගෙන නූල් බෝලයට සම්බන්ධ නූල මේ විදිහට දෙකට නවලා මෙන්න මේ රින් එක ඇතුලෙන් යවන්න ඕන. යවලා මේ රින් එක ඇතුලෙන් මේ දෙකට නවපු නූල අපි මේ විදිහට ඇදලා ගන්න ඕනි. ඒ ඇදලා ගන්නකොට නූල් බෝලේ අගහිසයි අපි දෙකට නවලා රින් එක ඇතුලෙන් යපු කොටසයි මේ විදිහට දෙපැත්තට අදිනවා. ඔයාලට පේන ඇති එතනට ගැටයක් වැටෙනවා. මෙන්න මේ ගැටයට තමයි අපි ස්ලිප් නොට් එක කියලා කියන්නේ. ඉතින් මේ ස්ලිප් නොට් එක ඔයාලට මේ විදිහට තමන්ගේ කටුවට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට ඇදලා ලොකු පොඩි කරගන්න පුළුවන්. නොතේරුණු අයට මම ඒ ක්‍රමය නැවත කියලා දෙන්නම්. මේ තියෙන්නේ නූල් බෝලේ අගහිස. මේ තියෙන්නේ නූල් බෝලයට සම්බන්ධ නූල. ඉතින් ඔයාලා මේ නූල් බෝලේ අගහිස අරගෙන මේ විදිහට නූල් බෝලයට සම්බන්ධ නූල උඩින් රින් එකක් ආකාරයට තියාගන්නවා. තියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ නූල් දෙක සම්බන්ධ වෙන තැන මේ විදිහට අල්ලගන්න. අල්ලගෙන නූල් බෝලයට සම්බන්ධ නූල මේ විදිහට දෙකට නවලා මෙන්න මේ රින් එක ඇතුලෙන් යවන්න ඕනි. යවලා මේ විදිහට එළියට ඇදලා ගන්න. ඉන් පස්සේ මේ නූල් බෝලේ කෙලවර මේ විදිහට ඒ දෙක දෙපැත්තට අදින්න. එතකොට මෙතනට වැටෙන ගැටයට තමයි අපි ස්ලිප් නොට් එක කියලා කියන්නේ. දෙවෙනි ක්‍රමය තමයි නූල් බෝලයට සම්බන්ධ නූල මේ විදිහට ඇඟිලි දෙක උඩින් තියලා මේ විදිහට මහපට ඇඟිල්ලෙන් අල්ල ගන්න. ඉන් පස්සේ මේ නූල් බෝලේ අගහිස අරගෙන මේ විදිහට ඇඟිල්ලේ එක වරක් මේ විදිහට පටලවලා මෙන්න මෙහෙම තියාගන්න. ක්‍රොස් එකක් විදිහට. ඉන් පස්සේ ඔයාලා කලින් අල්ලන් හිටපු නූල ඇතෑරලා මෙන්න මේ නූල් බෝලේ අගහිසට ඇඟිල්ල තියාගන්න. මෙන්න මේ විදිහට. ඉන් පස්සේ මේ නූල් බෝලයට සම්බන්ධ නූල අරගෙන අපි මේ විදිහට නැවත වරක් ඇඟිල්ල පටලවනවා. පටලවලා අරගෙන මේ විදිහට ඇඟිල්ල උඩින් තියාගන්නවා. ඉතින් මේ නූල් දෙකම ඔයාලා මහපට ඇඟිල්ලෙන් අල්ලගන්න. ඉන් පස්සේ මේ නූල නෙවෙයි මෙන්න මේ නූල අපි ඉස්සලාම උතාගත්ත නූල අරගෙන අනිත් නූලට උඩින් මේ විදිහට ඇඟිල්ලෙන් පල්ලෙහාට මේ විදිහට පන්නනවා. පන්නලා මේ විදිහට තද කරපුවාම ඔන්න එතනටත් වැටෙනවා ස්ලිප් නොට් එකක්. ඒ විදිහට අපිට ස්ලිප් නොට් එක දාගන්න පුළුවන්. නොතේරුණු කෙනෙක් ඉන්නවනම් නැවත බලාගන්න. අපි මේ විදිහට නූල් බෝලයට සම්බන්ධ නූල ඇඟිලි දෙක උඩින් මෙහෙම තියාලා මහපට ඇඟිල්ලෙන් අල්ල ගන්න ඕනි. ඉන් පස්සේ ඔයාලට පුළුවන් නූල් බෝලේ අගහිස අරගෙන මේ විදිහට එක වටක් ඇඟිල්ල පටලවලා මෙන්න මෙහෙම කතිරයක් හිටින ආකාරයට හදාගන්න. ඉන් පස්සේ මහපට ඇඟිල්ල තියලා මේ විදිහට නූල් බෝලේ අගහිස අල්ල ගන්න ඕනි. ඉන් පස්සේ නැවත නූල් බෝලයට සම්බන්ධ නූල නැවත වරක් මේ ඇඟිල්ල වටා අපි ඔතා ගන්න ඕනි. දැන් ඔයාලා මේ නූල් දෙකම මේ විදිහට මහපට ඇඟිල්ල තියලා අල්ල ගන්න. ඉන් පස්සේ අපි කලින්ම ඇඟිල්ලේ වටේ ඔතපු නූල අරගෙන මේ විදිහට ඇඟිල්ලෙන් පහළට පන්න ගන්න ඕනි. එහෙම පන්නගෙන අපි මේ විදිහට ඇද්දාම ඔන්න අපිට එනවා එතනට ස්ලිප් නොට් එකක්. මේ තියෙන්නේ ස්ලිප් නොට් එක.
දැන් අපි බලමු කොහොමද මේ ස්ලිප් නොට් එක කටුව භාවිත කරමින් දාගන්නේ කියලා. ඔයාලට මම කියලා දුන්නා කොහොමද නූල් අල්ලන්නේ කියලා. එතනදී ඔයාලා කැමති විදිහකට ඔයාලගේ නූල අල්ලගන්න. ඉන් පස්සේ මේ විදිහට අපි නූල උඩින් කටුව තියාගන්න ඕනි. තියලා එකවරක් මේ විදිහට කටුවේ නූල පටලවන්න. පටලවලා තමන්ගේ පැත්තට මේ විදිහට එකවරක් කටුව කරකවන්න. කරකවලා මෙන්න මෙතන අපි මුලින් අල්ලගන්න ඕනි. ඉන් පස්සේ එකවරක් නැවත කටුවේ නූල පටලවලා මෙන්න මේ කටුවට සම්බන්ධ වෙලා තියෙන ලූප් එක ඇතුලෙන් අපි මේ නූල එළියට ඇදලා ගන්න ඕනි. මෙන්න මේ විදියට. ඔන්න ඒ විදියට වැටෙන්නේත් අපිට ස්ලිප් නෝට් එක. ඉන් පස්සේ අපිට සාමාන්‍ය පරිදි ගොතාගෙන යන්න පුළුවන්. ස්ලිප් නෝට් එක දාගන්න තවත් විදියක් ඔයාලට කියලා දෙන්න. මේ විදිහට ඔයාලා නූල් බෝලේ අගේ හිස අල්ල ගන්න ඕනි. අල්ලගෙන නූල් බෝලේට සම්බන්ධ නූල මේ විදිහට ඇඟිල්ල වටක් ඔතලා මෙතනින් මෙහෙම තද කරගන්න. තද කරගෙන එතනින් අල්ලගෙන මේ රවුම මැදින් නූල් බෝලේට සම්බන්ධ නූල මෙහෙම ඇදලා ගන්න. ඉන්පස්සේ නූල් බෝලේ අග හිසයි ඒ මැදින් ගත නූලයි මේ විදිහට ඇද්දාම මෙතනටත් ස්ලිප් නෝට් එකක් වැටෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔය කොයි විදිහට වැටෙන්නේ ස්ලිප් නෝට් එක ඔය ඕනම ක්‍රමයක් පාවිච්චි කරගෙන ඔයාලා ස්ලිප් නෝට් එකක් දාගන්න. දැන් අපි බලමු ස්ලිප් නෝට් එක දාගත්තට පස්සේ කොහොමද දන්වල ගොතා ගන්න කියලා. ඉතින් ගෙතින් වල තියෙන සරලම පෙරවිලි ක්‍රමය තමයි මේ දන්වැල. හරිම ලේසියි ගොතා ගන්න. මේ විදිහට ඔයාලට තියෙන්නේ එකවරක් නූල කටුවේ පටලවලා මේ කටුවට සම්බන්ධ ලූප් එකෙන් මේ විදිහට ඇදලා ගන්න. මේ හරිම ලේසි. කටුවේ නූල පැටලුවා. කටුවට සම්බන්ධලා තියෙන ලූප් එකෙන් එළියට ඇදලා ගත්තා. මෙන්න මේ විදිහට කටුවේ නූල පැටලුවා ලූප් එකෙන් එළියට ගත්තා. මෙන්න මේ විදිහට තමයි අපිට ගොතා ගත්තාම දන්වැල පේන්නේ. ඉතින් මේ දන්වැල ගොතනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ මම ගොතන දන්වැල වකුටු වෙනවනේ, ඇකිලෙනවනේ කියන ප්‍රශ්නේ. ඉතින් ඔයාලා මම ඔයාලට නූල අල්ලන්න කියලා දුන්නනේ. ඉතින් ඒ නූල අල්ලනකොට ගොඩාක් තදටත් නෙවෙයි, ගොඩාක් බුරලටත් නෙවෙයි, මධ්‍යස්ථ ප්‍රමාණයකට නූල අල්ලගන්න. ගොඩාක් තද කරලා ගෙතුවොත් තමයි අපි ගොතන මේ දන්වැල ඇකිලෙන්නේ. ඉතින් ඒ නිසා දන්වැල ගොතනකොට ඔයාලා ගොඩාක් තදටත් නැතුව, ගොඩාක් බුරලටත් නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයකට නූල අල්ලගන්න. ඉතින් එකපාරට හුරු වෙන්නේ නැහැ. ඔයාලා ටිකක් ගොතනකොට ඔයාලාට නිකම්ම අත ඒ ගානට නූල අල්ලන්න හුරු වෙයි. ඒ නිසා මේ ගෙතුම් වලදී කරන්න පුළුවන් හොඳම දේ තමයි නැවත නැවත මේ අභ්‍යාස කිරීම. මේවා පුරුදු වෙන්නේ නැතුව කරන්න බෑ. ඉතින් මම හිතනවා ඔයාලට කොහොමද මේ ස්ලිප් නෝට් එක දාගෙන දන්වැල ගොතා ගන්න කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට කොහේ හරි නොතේරෙන තැනක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට නොතේරෙන තැන් මම නැවත කියලා දෙනවා. එහෙනම් ඉතින් නැවත ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.